Gingy Production. Botek inno botek. Damian paturanne. Iya pak. Jom, mata. Boleh je lah, bukan lagi lah. Bukan tu. Pak. Betul jadi. Oi. Sobalan kan me. Gule oi. Gule pasti tinggal balik gule. Kau mana? Pergi ke phone ni man. I will phone dia. Dat oya mage panagelu mate dana gande dari kalu. Bola phone jika na pala na kau mana? බල්ලෙන් නැතිද ඌසෙට් එකේ මගේ ෆෝන් එක තාත්තේ ඒක මං විතරයි දන්නේ මෙනේ උන්ට ගස් මාරු පෙත්තෝගේ ඇඟිලි උටන් කරන්න කට්ටි හිටිය තාත්තේ මගේ කම්මැලිකම නිවා ගන්න ෆෝන් එක විතරයි තිබ්බේ මං යනවා සඳුනි දැන් නැති Udah. Mangkali dah udah udah gini dah. මට අන්තිම බදාඩ බොන්න ඇංකර් පිටිපැකට් එකක් ගේන්න තාත්තේ What are you running? Running. සිරා මාව නවත්තන්න එපා වුණා මාව නවත්තන්න එපා මට දැන්වත් අනි තීරණයක් ගන්න දීපම්මා ඵලයන් බලන්න මේකෙන්වත් අපේ තාත්තා ඇදුනොත් හොඳයි වුණා ආයෙත් කවදාවත් වෙන එකෙක්වත් මේ වගේ දෙයක් නම් සිද්ධ වෙන්න එපා අදුම අපි හදමු. ඔබ ඔබේ තියෙන දුක ඔක්කොම ටික කියපන් මම වීඩියෝ කරනවා. නා වැඩින්කෝ එහෙනම් හරි කිය තාත්තේ ඇයි තාත්තේ ඔයා මගේ ෆෝන් එක ගත්තේ තාත්තේ ඔයා මගේ ෆෝන් එක ගත්තේ නැත්තම් මං තාමත් ඔයත් එක්කම ඉන්න ඔයාගේ සුදු පුතා තාත්තේ ඔයාගේ සුදු පුතා තාත්තේ මම තාත්තේ ජීවිතේ හරිම සුන්දරයි තාත්තේ ඒ සුන්දරත්වය ඔයාට අයිති ඒ තාත්තේ මට දැට මුදුම තව තාත්තික දිරියෝ තාත්තික දිරියෝ. ඔය මගීමත් තව දුක දීපන්. තාත්තේ මට නින්දේ ගියේ නෑ තාත්තේ රැට මට තාත්තව කූද්දන්න බෑ ඒ තාත්තා අර මහරජා ජොබ් එකට ගිහිල්ලා දාඩිය දාන් තාත්තේ එන්නේ එන්න මම රැට නිකන් ෆෝන් එකේ පුව තාත්තේ මට ඉතින් තාත්තේ දැන් ෆෝන් එක නැති ගෙදර මාව කවුද සනසන්නේ තාත්තේ මටත් හිටිය ෆෝන් එක මල්ලිටත් හිටිය ෆෝන් එක තාත්තේ ඒක කොටු ෆෝන් එකක් වුණාට තාත්තේ ඒකේ ඇතුළේ ලොකු පොතක් තියෙනවා තාත්තේ ලොකු පොතක් මම යනවා තාත්තේ මෙන්න නන්දා අය කවදාවත් මේ වගේ කන්නම් වෙන්න එපා තාත්තේ කාලවත් ඇයි බඩන්නේ ඇයි ගුණා බඩන්නේ කියපන් ගුණා තාත්තික වැඩි බං ඒක තාත්තික වැඩි නවත්තපන් නවත්තපන් මම මේක තාත්තට පෙන්නනවා. පෙන්නපන් මම කවුලන්නේ නෑ කවුලන්නේ අම්මට අන්න පස්ත බාල්ද වෙලි මං යනවා බං. මේ සිරා උඹ රැ වෙනකන් ජීවත් වෙලා හිටියොත් කස්ටමර් එකක් ගන්න වරේ. Face cream. සාමාන්‍ය වගේ වෙඩි තියෙන ගේම් එක ආමි ගේම් එක ඒක තියෙන්නේ කිල් එකක් ගන්න තමයි තියෙන්නේ ස්කෝට් ගිහිල්ලා කිල් ගන්න ඕන ගොඩක් කිල් ගන්න ඕන ඒ පාසල් ළමුන් අතර මේ දිනවල දැඩිව පැතිර තිබෙන ජංගම දුරකථන ක්‍රීඩාවකට තදින් යොමු වූ දරුවෙකු පළ කළ අදහසක්. මෙම ඇබ්බැහි වීම කෙතරම් දරුණුදැයි පැහැදිලි වන්නේ ක්‍රීඩා කිරීම සඳහා දුරකථනය නොදුන් නිසා
මම සමග උරණ වූ 15 හැවිරිදි පාසල් සිසුවෙකු දිවි හානි කර ගැනීමේ සිද්ධියක් වාර්තා වීමත් සමගින් පුතා මං කලට යනකොට මොනවද ගේන්න ඕනද? මට අන්තිම බදාඩ බොන්න හැංගර් පිටි පැකට් එකක් ගේන්න දාත්තේ. මට අන්තිම බදාඩ බොන්න හැංගර් පිටි පැකට් එකක් ගේන්න දාත්තේ. ෆෝන් එක උදේ 3-4 වෙනකන් ගේම් එකේ තමයි ඉන්නේ. අම්මට තාත්තට ගහන්න වුණත් ඒ ළමයට ෆෝන් එක දුන්නේ නැත්නම් ඒ තත්ත්වෙටම දැන් ඇවිල්ලා ඉන්නේ ළමයි. ගෙදර බඩු මුට්ටු පොළවේ ගහනවා. ෆෝන් එක ඉල්ලලා දුන්නේ නැතුනවා වෙවුලනවා. මේ කණු පුතේ මොකද කරන්නේ? නැත්තනේ බදාත්තේ. හරි පුතා මොනවද කියන්නේ? මට මොකුත් තිබා. එපා. ඕන දෙයක් මම කරන්න. නෑ ආයෙ ෆෝන් එක දෙනවා ලස්සනට. පුතේ ඔසල. එදින් බෑ. එන පුතේ අර තැස්ස කරා. අර කොහෙද තැස්ස කරා? හරි බයි පුතේ මහින්නේ. තාත්තේ. ආයෙ තදිසියකට හොන්නොත් ඔය බෙල් වැලි කියන එක දාගන්න කොහමද තාත්තේ? තාත්තා මට එන්න පොටොක්ක තාත්තා මට එන්න පොටොක්ක දවාලේ තරු පෙනුණා ඒ අරපු සත්තන් වලට කන් දෙක මගේ පිරුණා එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගේ තාත්තා